නාග ලෝකෙන් මනුස්ස ලෝකෙට හොරෙන්ම ගෙනාපු මල කඩුපොල් මල. අද කතා කරන්නේ කඩුපොල් මලේ අභිරහස ගැන. ඔයා දන්නවද? කඩුපොල් කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් නෙවෙයි. මේ මලේ ඇත්තම අයිතිකාරයෝ තමයි නාගයෝ. ජනප්‍රවාදවල කියවෙන විදිහට මේ මහ පොළොවේ යට තියෙන හරිම විසිතුරු මැණික් වලින් දිලිසෙන පාතාල ලෝකයක්. ඒ තමයි නාග ලෝකය. මේ නාග ලෝකයේ තියෙනවා කවදාවත් පරවෙන්නේ නැති පුදුම ලස්සන මල් වත්තක්. අන්න මේ මල් වත්තේ පිපෙන පූජනීයම මල තමයි කඩුපොල් කියන්නේ. අපේ මේ පොළොවේ යට තියෙන නාග ලෝකය කියන්නේ හිරු එළිය කවදාවත් වැටෙන්නේ නැති හැබැයි නිල් පාට මැණික් එළියෙන් බබලන හරිම සිසිල් ලෝකයක්. මේ ලෝකයේ පාලකයෝ තමයි නාගයෝ. ඔයා දන්නව ඇති පුරාවෘත්තවල හැටියට සූර්යයා එහෙම නැත්නම් කුරුලා හිරු සහ නාගයා කියන්නේ ජාතිත් වෛරක්කාරයෝ. සූර්යයා කියන්නේ ගින්දර, නාගයා කියන්නේ සිසිලස. මේ දෙන්නට කවදාවත් එකට ඉන්න බෑ. ඔන්න දවසක් නාග ලෝකේ හිටපු හරිම භක්තිවන්ත නාග කුමාරිකාවකට ඕනි වුණා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වටිනාම දෙයක් අරගෙන මනුස්ස ලෝකෙට එන්න. ඇය තීරණය කළා නාග ලෝකයේ තියෙන ලස්සනම වස්තුව ඒ කියන්නේ නාග ලෝකයේ රැජින වෙච්ච ජයසුමන එහෙම නැත්නම් කඩුපොල් මල් අරගෙන යන්න. මේ මල හැදිලා තිබෙ පාතාලයේ සිසිලසින් සහ සතෙලියෙන් විතරයි. මේ මල කවදාවත් ගිනි අමිර දැකලා තිබුණේ නෑ. නාග කුමරිය මේ මල අතට ගද්දිම මල ඇයට කතා කරනවා. කුමරියනේ මම ආයිති අඳුරට. මම කොහොමද ඔයත් එක්ක උඩ ලෝකයට යන්න එන්නේ? උඩ ලෝකේ පාලනය කරන්නේ අපේ හතුරුවිත සූර්ය දිව්‍ය රාජයා. ඔහුගේ බැල්ම ඉරේලිය මගේ ඇකට වැටුණොත් මාව පිච්චිලා මැරෙයි. එතකොට නාග කුමරිය හරිම බැගහපත් ඉල්ලීමක් කරනවා. බය වෙන්න එපා. අපි යන්නේ රැට. සූර්යයා නිදාගත්තට පස්සේ අපි මේ මල අරගෙන ශ්‍රීපාද කන්දට නගිනවා. හැබැයි මට පොරොන්දුවක් දෙන්න. ඉරේලිය වැටෙන්න කලින් අපි පූජාව තියන්න ඕනේ කියලා මල බැගහැපත්ව නාග කුමාරියගෙන් ඉල්ලීමක් කරනවා. ඔන්න ඉතින් මේ කේසුම පිට නාග කන්‍යාවියන් රෑ මැදියමේ අහසින් සමනල කන්දර බහිනවා. ඒ වෙලාවට කඩුපොල් මල Tamanගේ මුළු සුවඳම දීලා පිපෙනවා. හැබැයි ඔතනදී තමයි අපි නොහිතපු විදිහට මේ ඛේදවාචකය වෙන්නේ. එදා නාග කන්‍යාවයන් මල් පූජා කර ඉද්දී වෙලාවක් ගත වුණා තේරුනේ නෑ. එකපාරටම නැගෙනහිර අහස රතු පාට වුණා. සූර්ය දිව්‍ය රාජ්‍ය පායන් පටන් ගත්තා. බය වෙච්ච නාග කන්‍යාවයන් කලබලෙන් අහසට නැග්ගා. පාතාල ලෝකෙට පලා යන්න. අන්න ඒ කලබලයේදී එක නාග කන්‍යාවයක් අතින් කඩුපොල් මල් ගහේ පත්‍රයක් එහෙම නැත්නම් කොලයක් පොළවට ගිලිහිලා වැටුණා. එයාලා ඒක ගන්න ආපහු එන්න වෙලාවක් තිබුණේ නැහැ. එයාලා බලාකුළු අස්සෙන් හැංගිලා ඈතට ගියා. දැන් අර කොලේ කෑල්ල මේ පොළවේ තනි වුණා. හැබැයි ඒක මැරුණේ නැහැ. ඒක තිබුණේ නාග ලෝකයේ අමරණීය ජීවය. ඒ වැටුණු කොල කෑල්ල වේගයෙන් මුල් අදිනවා. ඒකයි අදටත් කඩුපුල් ගහේ කොලෙන් පවා මේ කඩුපුල් පෝවෙන්නේ. නමුත් සූර්ය දෙවියන් මේක දැක්කා. තමන්ගේ හතුරන් නාගයන් ගෙනාපු මේ දේ තමන්ගේ රාජධානියේ එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ පැලවෙනවා දකින්නකොට සූර්යයාට කේන්ති ගියා. ඒත් ගහ මුල් ඇදලා තිබුණේ පොළවේ නෙවෙයි ගස් බෙනයක. සූර්යයාට මේ නිසා ගහ විනාශ කරන්න බැරි වුණා. මොකද සූර්යයාට පොළවෙන් උඩ තියෙන දේවල් වලට මැදිහත් වෙන්න බැරි වුණා. එහෙම වුණොත් භූමි මාතාවගේ ශාපයට සූර්යයා ලක් වෙන නිසා ඒ වෙනුවට සූර්යයා ඒ ගහේ පිපෙන මලට දරුණු ශාපයක් කළා. මගේ රාජධානියේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ උඹට පැලවෙන්න පුළුවන්. හැබැයි මගේ හිරුවලේ යටතේ ජීවත් වෙන්න උඹේ මලට කවදාවත් ඉඳ තියන්නේ නැහැ. මගේ රාජධානියේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ උඹට පැලවෙන්න පුළුවන්. හැබැයි මගේ හිරුවලේ යටතේ ජීවත් වෙන්න මම උඹේ මලට කවදාවත් ඉඩ දෙන්නේ නෑ. ඒකයි කඩුපොල් වලට තියෙන ශාපය. පාන්දර 5 වෙද්දී නැගෙනහිර අහසෙන් පොඩි හරි හිරු එළියක රේඛාවක් වැටෙනකොටම කඩුපොල් මල ගැහෙන්න ගන්නවා. සූර්යාගේ රස්නයට ඒ මල දරා ගන්න බැරුව ඒ ශාපය නිසා ඒ මල එතනම හැකිලෙනවා, පර වෙලා මැරිලා යනවා.
නාග කන්‍යාවට සිද්ධ වෙනවා ඉර පායන්න කලින් ආපහු පාතාලෝකයට පලා යන්න. මොකද එයාලටත් හිරු රස්නේ දරා ගන්න බෑ. නාග කන්‍යාවයන්ට සිද්ධ වෙනවා ඉර පායන්න කලින් ඉක්මනින්ම ආපහු පාතාලෝකයට පලා යන්න. මොකද එයාලට සූර්ය රශ්මිය දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ කඩුපුල් මලක් පිපෙනවා කියන්නේ ප්‍රේමයක සහ පරිත්‍යාගයක එකතුවක් කියලා. Taman මැරෙන බව දැනම බුදුන් වඳින්න ඕන නිසාම එක රැයකට විතරක් මනුස්ස ලෝකෙට ඇවිත් ජීවිතේ පූජා කරන ඒ පුංචි මල කවදාවත් පූජා නොකරනම් ඉන්න එපා. ඊළඟ පාර ඔයා කඩුපුල් පැලයක් හිටවද්දි මතක තියාගන්න. ඔයා ඒ හිටවන්නේ අර අතීතයේ අහසින් වැටුණු නාග ලෝකයේ කෑල්ලක්. ඒ වගේම මේ මල තාමත් සටන් කරන්නේ සූර්යාගේ ශාපය එක්ක. ඉර පායන්න කලින් ඒ අහස බලලා, ඒ ලස්සන බලලා හිත පුරවගෙන බුදුරදුන්ට ඒ මල පූජා කරන්න. මොකද හෙට උදේට එයා නෑ.